හරි. අද අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ගොඩක් කල් පවතින ඒ කියන්නේ අවුරුදු ගාණක් හොඳට පවතින ළමයින්ගේ අඩුවක් වෙන්නේ නැති වෙන්න ටියුෂන් පන්තියක් කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අහන දෙයක් තමයි මේ ළමයි කොච්චර ඉගෙනුවත් ළමයි වැඩි වෙන්නේ නැහෙනේ. ළමයි 20 25න් එහාට පන්තිය ලොකු වෙන්නේ නැහෙනේ. එහෙම කියන ගොඩක් වෙලාවට. කොච්චර මහන්සි වුණත් ළමයි වැඩි වෙන්නේ නැහෙනේ. එහෙම ගොඩක් වෙලාවට කියන ඒවා ඇහිලා තියෙනවා මගෙනුත් ගොඩක් වෙලාවට මේ මගේ ඉගෙන ගත්ත ළමයිත් දැන් ටියුෂන් කරනවා අපේ යාළුවෝ ටියුෂන් කරනවා. ඒගොල්ලෝ අහන මේ ළමයි වැඩි වෙන්නේ නැත්තේ ඇයි සහ සමහරලාවට සමහර අය ටියුෂන් කරන්න ඇවිල්ලා අවුරුදු 4ක් 5ක් 6ක් 7ක් වගේ ටියුෂන් කරනවා වර්ල්ඩ් ෆේමස් මට්ටමට එනවා ඊට පස්සේ නැති වෙලා යනවා. ඒ කියන්නේ සමහරලාට ටියුෂන් කරන්න ඇවිල්ලා අවුරුදු 4ක් 5ක් වගේ යනකොට ළමයි 2-3000කට උගන්න මට්ටමට එනවා එකතුව. ඊට පස්සේ ආයි ළමයි 20ට 30ට එන මට්ටමට එනවා. සමහර ළමයි 500ට 600ට උගන්න ළමයි 100 150 වෙනකොටම සමහර අය අතහැරලා දානවා. එහෙම ඇයි මේ වැඩි වෙලා අඩු වෙන්නේ? එක්කෝ වැඩි වෙන්නෙම නැති අයත් ඉන්නවා. සමහරවිට එන අවුරුදු 15ක් විතර උගන්වනවා. හැමදාම ළමයි 20යි 25යි 30යි ඒ වගේ ළමයි ගණන් ඉන්නවා. ළමයි වැඩි කරගන්නේ කොහොමද? ළමයි වැඩි වෙන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න ඒවා තියෙන්න පුළුවන්. ඉතින් මේ මම කතා කරන්නේ මට තේරෙන විදිය, මම දකින විදිය අදහස් තියෙන්න පුළුවන් ඔයාලගේ. මම ආරාධනා කරනවා ඔයාලට කමෙන්ට් කරන්න කියලා ඔයාලගේ අදහස්. ඉතින් මම ගොඩක් ටියුෂන් එකේ ජීවත් වෙන මිනිස්සෙක්. මම ගොඩක් මේ පරම්පරා කීපයකම ගුරුවරු ඇසුරු කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. අදහස් උමාරු කරගෙන තියෙනවා. විශේෂයෙන්ම ටියුෂන් ආරම්භ කරපු ගුරුවරු පව මම කතා කරලා තියෙනවා. අදටත් සම්බන්ධකම් පවත්වනවා. ඉතින් මම ඒගොල්ලන්ගෙන් ඒ කියන්නේ ටියුෂන් එක ඒ පටන් ගත්ත අයගෙන් නම් අද වෙනකන් යන අයගේ මම දකින එක ළමයි අඩු වැඩි වෙන එක ගැන තියෙන මගේ අදහස තමයි මෙහෙමයි. මේ සාමාන්‍යයෙන් දිගටම ටියුෂන් එකක් පවතින්න නම් වැදගත් වෙන ප්‍රධානම දේ තමයි ගුරුවරයා දැනුමින් සන්නද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ අපි තුමු ගුරුවරයෙක් ඉගන්වනවා කියලා කම්බයින් මැත්ස්. එතකොට අපි නිකන් උදාහරණයක් දෙමු මම ගත්තේ. ඒකේ පරතරටම ගුරුවරයා දැනගන්න ඕන. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක අපි කියන්නේ ගුරුවරයා සබ්ජෙක්ට් එක දන්නවා කියලා. දැන් සමහර වෙලාවට එකම විෂය උගන්වන ගුරුවරු සමහර ලාවට එකට කතා කරද්දී හරි මම කියන්නේ කුහක නැති ගුරුවරු හොඳද දැන් සමහරව ඉන්න තව කෙනෙක් අගයන්න කැමති නැහැ. ඒ හිතන ලොකු හීනමානක ඉන්නේ තව කෙනෙක් ඇගෙව්වොත් තමන්ව පහලට වැටේ එහෙම කියලා හිතන ඉන්නවනේ. මම කියන්නේ එහෙම හිතන්නේ නැති අර පරමාදර්ශී ගුරුවරු ඉන්නවනේ. දැන් අපි ගුරුවරෙක් විදිහට බැලුවොත් එතකොට එහෙම බැලුවහම ගුරුවරුත් කියනවා සමහර ලාවට මෙයා තමයි මේ සබ්ජෙක්ට් එකේ වැඩකාරයා. මෙයාලා ගාව විෂය තියෙනවා. මෙයාගේ සබ්ජෙක්ට් එක තියෙනවා කියලා කියන්නේ. තේරුණාද? අන්න එහෙම ඔයා සබ්ජෙක්ට් එක තියෙන ගුරුවරයෙක් වුණොත්, විෂය තියෙන ගුරුවරයෙක් වුණොත් ඔයා කවදාවත් වැටෙන්නේ නැහැ. ඔයාගේ ළමයි අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒක ටියුෂන් එකේ සාමාන්‍යයි. අඩු වැඩි වීම වෙනවා. ඉතින් දිගටම තියෙන ක්ලාස් එකක් පවත්වා ගන්න නම් අරක තමයි ප්‍රධානම සාධකය. ඒ කියන්නේ පළමුවෙනි අංක 1ක් ඉගෙනවීම, 2ක් ඉගෙනවීම, 3ක් ඉගෙනවීම වෙන්න ඕන කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ අදහස. කියන්නේ හොඳට උගන්වන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. නැත්තම් වෙන්නේ දැන් අපි ඔය ටියුෂන් එකේ තියෙන පොඩි අර A level එකේ එහෙම තියෙන පොඩි මතයක් තමයි අර හොඳ ලොකු ක්ලාස් එකක් හදන්න සාමාන්‍යයෙන් අර 100ක මට්ටමට වගේ තමයි උගන්වන්නේ. කියන්නේ ගොඩාක් ගැඹුරට ඉගෙනුවොත් දැන් සමහරවිට ළමයි ක්ලාස් එකේ රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ස්ටැටිස්ටිකල්ස් data අපි අරගත්තොත් සාමාන්‍ය මොකක් හරි විෂයක අපි හිතමු නිකන් මැත්ස් හරි බයෝ හරි ඕනම විෂයක් අරගෙන බැලුවොත් 160කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ W සහ S මට්ටමේ ළමයි. W ගන්න අය S ගන්න අයයි. දැන් අපි ක්ලාස් එකක ඉන්න ක්‍රවුඩ් එක අරන් බැලුවොත්
එතකොට ඒකේ පන්තියේ භාගයකටත් වඩා ඒ කියන්නේ ඇත්තටම අපි ගත්තොත් 4න් 3ක් විතරම ඉන්නේ මේ උගන්වන විෂය හොද්දටම ග්‍රහණය කරගන්න බැරි ළමයි තමයි ඉන්නේ. එතකොට කවුරු හරි ගුරුවරයෙක් අන්නේ බහුතරයක් වෙච්ච ක්‍රවුඩ් එකට නම් ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඒ ක්‍රවුඩ් එකට හොඳට මේක තේරෙනවා. ඒගොල්ලෝ ඔයාගේ හොඳ ප්‍රචාරණ මාධ්‍ය විදිහට ක්‍රියා කරනවා. ඉතින් ඉක්මනට පන්ති හදලා දෙනවා. ඉක්මනින් පන්ති හැදෙනවා. තේරුණාද? එතකොට අර සමහර ගුරුවරු බලනවා දැන් ඔය කතා වෙනවා මට ඇහිලා තියෙනවා. සමහර ගුරුවරු දැන් අපි නිකන් උදාහරණයක් ගමු කෙමිස්ට්‍රි කියලා. කැම්පස් එකෙත් කෙමිස්ට්‍රි ඉගෙනගෙන MSc එකටත් කෙමිස්ට්‍රි කරලා දැන් ස්පෙෂල් උත් කෙමිස්ට්‍රි කරලා ඔක්කොම කරලා මේ සියලුම A level සබ්ජෙක්ට් එකේ තියෙන සේරම ප්‍රැක්ටිකල් පවා දන්න ගුරුවරයෙක් උගන්වනවා. ළමයි 20ක්වත් එන්නේ නැහැ. සමහරවිට මේ A level කරපු කරලා ඒකක් B එකක් ගත්ත පුංචි කොල්ලෙක් ක්ලාස් එකක උගන්වනවා. ඒ ළමයා උගන්වනකොට ළමයි 10 ගාණක් එනවා. එතකොට අර ගුරුවරයාට ඊර්ෂ්‍යාවකුත් පොඩ්ඩක් ඇති වෙනවා. නමුත් අපි කල්පනා කරලා බැලුවහම අරක තමයි හේතුව. අර දැන් අපි ලෙක්චර් අපි කැම්පස් ගියහම අපි දැන් ලෙක්චර් හෝල් එකේ ලෙක්චර් එකක් අහගෙන ඉන්නවනේ. ඕක කීයෙන් කී දෙනාට ඇත්තටම තේරෙන්නේ. සාමාන්‍ය පොදුවේ අපි ගත්තොත් බොහොම ටික දෙනාටයි මේ ওই ලෙක්චර් එක තේරෙන්නේ. තේරෙන්නේ නැත්තේ ඇයි? ඒ මහාචාර්යවරයාගේ තියෙන නොලෙජ් එක, එයාගේ දැනුම අපිට වඩා ගොඩාක් ඈතින් තියෙන්නේ. එයාට සමහරලාට අපේ මට්ටමට බහැලා මේක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ සමහරලාට. කියන්නේ එයාගේ දැනුම ගොඩාක් වැඩි. හරියට නිකන් A level පන්තියේ ළමෙක්ට A level අපි හිතමු A level පන්තියේ ළමෙක්ට දෙනවා අර බඩ ගන්න ළමෙක්ට උගන්වනවා වගේ. ඉතින් ඔයාගේ දැනුමෙන් මොනවා හරි දෙයක් අර ඊටාම දැනුම අඩු ළමයට උගන්වන්න දෙනවා. යන්න ඒ වගේ අදහස මම හිතන්නේ ඔයිට වැඩිය මේ හොඳ උදාහරණ ඔයාට එවි. මට මේ වෙලාවේ ආවේ ඒ උදාහරණේ. එතකොට පුතේ මේ පුතාලු. එතකොට මේ අර විෂය හොඳටම පුළුවන් එක්කෙනා උගන්වනකොට ඒ වගේ පන්තියක ළමයි කියන්නේ මොකද්ද? අපෝ ඔයාගේ තේරෙන්නේ නැහැ. මොනවද තේරෙන්නේ? හදන ගණන් අපිට නම් හදා ගන්න තේරෙන්නේ. ඒ ගණන් අපිට හදන්න බෑ. එහෙම තමයි කියන්නේ. ඉතින් ඒක සාධාරණයි. එතකොට අර තමන් හොඳ දක්ෂ ගුරුවරයෙක් නම් ඔයාට ළමයි 25 30ක් නම් එන්නේ. ඒකට ඔයා මේ කම්පා විය යුතු නැහැ. අර විෂය හොඳට දන්නේ නැති තාම ඉගෙන ගන්න අඩු දැනුම මට්ටමක් තියෙන කෙනෙක් උගන්වනකොට එයාගේ දැනුමයි එයාගේ දැනුම මට්ටමින් ළමයාගේ දැනුමයි මොකද මේ දෙක හොඳට අනුනාද වෙනවා. ළමයින්ට මේක හොඳට තේරෙනවා. මොකද එයා තේරුම් ගත්ත විදිය, එයා තේරුම් ගත්ත මතක තියාගත්ත ක්‍රමත් එක්කනේ කියන්නේ. එතකොට අර දුර්වල මට්ටමේ ළමයි ටික මේක අනුනාද වෙනවා. ඒ ළමයි මොකද කරන්නේ? සුපිරියර් තේරෙනවා නියම පන්තියක් කියලා එළියේ විශාල ප්‍රචාරණයක් ලබා දෙනවා. ඒ ඔස්සේ පන්ති ශීඝ්‍රයෙන් ගොඩ නැගෙනවා. අති විශාල වේගයෙන් ගොඩ නැගෙනවා. අපිට හිතා ගන්න බැරි වේගයෙන් ගොඩ නැගෙනවා. ඒක තමයි මේකේ ඇත්ත. නමුත් ඔයා උගන්වන්නේ ඉහළ දැනුම මට්ටමක් තියෙන ඉහළ මට්ටමේ ළමයි කණ්ඩායමකට නම් ඔයාගේ පන්තියට ඇවිල්ලා ඉන්නේ. ඔයා උගන්වන ශෛලිය ඒ ළමයින්ට හොඳ සෙට් කරනවා. අපි තුන් රෑන්ක් දාලා ළමයි සෙට් එකක් ඇවිල්ලා තියෙන කියලා. ලේසි පන්තියක් හැදින්නේ. ඒ ළමයි පන්තියක් හදලා දෙන්නේ නැහැ. රෑන්ක් දාන ළමයි පන්ති හදන්නේ නැහැ. ඒ ළමයින්ගේ ඔළුව වැඩ කරන්නේ තව දැනුම එකතු කරගන්නේ කොහොමද? තව දැනුම එකතු කරගන්නේ කොහොමද? තව දෙයක් මේ ගුරුවරෙන් ගන්න කොහොමද කියන එක තමයි වැඩ කරන්නේ. ඒ ළමයි වෙන අයත් එක්ක කතා කරන්නේ නැහැ. එතකොට එහෙම පන්ති හැදෙන්නේ නැහැ. හරිද? ඒතර ඔය එකක් මම කිව්වේ. එතකොට පන්ති හැදෙන එක විදිය ගැන. ඉතින් ඒකයි. ඉතින් මෙහෙමයි හොඳ රෑන්ක්ස් ටිකක් එහෙම ආවොත් තමන් ඇඩ් කරලා තමන්ට පන්ති හදාගන්න පුළුවන්. ඒක තමන්ගේ අතේ තියෙන වැඩක්. එතකොට දැන් තමන් උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ අර ඉහළ මට්ටමේ හොඳ රෑන්ක් ගන්න ළමයි සෙට් එකට නම් ඔයාට ඇත්තටම ළමයි 500 1000 පන්තියක් කවදාවත් හදන්න හම්බෙන්නේ නැහැ. ඒකට හදන්නේ ළමයි 150ක 100ක 50ක ඒ වගේ නගරය අනුව හොඳ පන්ති. හැබැයි පන්තිය ඔක්කොම ළමයි හොඳට පාස් කරන හොඳ රිසල්ට් තියෙන ක්ලාස් එකක්. අපි හිතමු ඒ පන්තිය කවදාවත් වැටෙන්නේ නැහැ. උදාහරණයක් මට ISM එකේදී හම්බෙලා තියෙනවා C ප්‍රියන්ත කියලා ෆිසික්ස් කරන සර් කෙනෙක්. නෑ CK සර්. sorry KC සර් කියලා. KC සර්. ඉතින් KC සර් මම KC සර් මම ඉතින් අවුරුදු ටියුෂන් එකේ අවුරුදු 40ක් විතර උගන්වනවා දැන්. මේ දවස්වල මම ISM එකේ පන්ති කරන්නේ නැහැ. මම අර ඉන්ටර්න්ෂිප් එකක් කරන්න හින්දා මේ ක්ලාස් කරන්නේ නැහැ ISM එකේ මේ අවුරුද්දේ. නමුත් මම ගිය අවුරුද්දේ කරා මට හැමදාම සර් හම්බෙනවා මේ කවදටද අඟහරුවාදා. සර්ගේ ක්ලාස් එකක් තියෙනවා මගේ රිවිෂන් එක තියෙනවා. ඉතින් සර්ගෙන් මම කතා කරාම සර් කිව්වේ සර්ට එන්නේ ළමයි 200යි.
ඒ 200 ඔක්කොම සාමාන්‍යයෙන් අපි ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ මුල් රෑන්ක් ඒ ඔක්කොම රෑන්ක් දාන ළමයි තමයි. සර් කියනවා කවදාවත් ෆිසික්ස් ගානක් සර් සුළු කරන්නේ නැහැ කියලා. කිසිම ගානක් සුළු කරන්නේ නැහැ. සූත්‍රයට ඉලක්කම් ටික සමහරලාට දාලා දෙන එක විතරමයි කරනවා කිව්වේ. සමහර දවස් සමහර සූත්‍ර වලට ඉලක්කම් දාන්නේ නැහැ. කො සූත්‍රය ලියලා දෙන එක විතරයි කො කරන්නේ. ඔන්න සර්ගේ ගැන්වීම. ඉතින් ওই වගේ පන්තියක් අපේ ෆිසික්ස් මේ දවස්වල ලීඩින් ඉන ගුරුවරයෙක් කරොත් පන්ති ඊළඟ මාසෙකට ළමයි මං හිතන්නේ 4 එකක්වත් ඉතුරු වෙයි කියලා. ඉතින් ඔයා අර මට්ටමට නම් උගන්නගෙන යන්නේ. එතකොට ඔයාගේ බලාපොරොත්තු ඒ ළමයි ටික තමයි එන්නේ. ඒක තමයි ඇත්ත. එතකොට ඒක ඒ මට්ටමට ඒකට එන්නත් කාලයක් යනවා ඉතින්. අපි තුමු ඔයා ගාවට හොඳම ළමයි 100ක් එන්නේ කියලා. ඒ හොඳම ළමයි 100 ගන්නත් ඔයාට අවුරුදු 5ක් 6ක් උගන්වන්න වෙනවා. ඒ ශෛලියෙන් ඔයාට අවුරුදු 4ක් 5ක් උගන්වන්න ඕනේ. අපි තුමු ඔයාට ඕන අර 100ක මට්ටමේ ළමයි ලොකු ප්‍රමාණයක් ගෙන්න ගන්න කියලා. 100ක Bක මට්ටමේ ළමයි. ඒතකොට ඒ ළමයි ටික ඔයාට ඒ ගන්න සමහරට අවුරුදු 4ක් 5ක් උගන්වන්න සමහර වෙලාවට ඒක අවුරුද්දෙන් දෙකකින් තුනෙන් හරියන අවස්ථාත් තියෙන්න පුළුවන්. දැන් ඔය අපේ අමිල මල්ලි අනුරාධ මල්ලිලට එහෙම ක්ලාස් හොඳට හරි ගියා. ඒගොල්ලන්ගේ නම් හොඳට ප්‍රතිඵලත් තිබුණා. එහෙම අර තමන්ගේ ලක් එකත් මෙතනදී තියෙනවා. වාසනාවක් තියෙනවා. ඉතින් ඒවා හැම දෙයක්ම ඉගැන්වීම වාසනාව තමන් ගාවට එන ළමයි ප්‍රමාණය. දැන් හිතන්න ක්ලාස් එකක මුල්ම ක්ලාස් එකට ඒ දිස්ත්‍රික්කේ රෑන්ක්ස් ගන්න ළමයි ඇවිල්ලා තිබුණා. දැන් මම හිතන විදිහට මේ ගුරුවරුන්ගේ එහෙම තමයි වෙලා තිබුණේ. එතකොට පන්තිය ඉක්මනින්ම ගොඩ නැගිනවා. මේක මම එකගේ වාසනාවත් එකට බලපාන. ඉතින් දැන් මම ප්‍රධාන වශයෙන්ම දැන් අද මේ කතා කරන්නේ මේ මොකක්ද මේ ළමයි වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන. එතකොට දැන් විදියට නම් එකක් අර ප්‍රධානම දේ තමයි අර පරණ ගුරුවරු කියන ප්‍රධානම දේ තමයි අංක 1ත් ඉගෙනීම විය යුතුයි 2ත් ඉගෙනීම විය යුතුයි 3ත් ඉගෙනීම විය යුතුයි. හේතුව ඒ මොනව කරත් අවසානයේ හොඳට උගන්වන්න ඕනේ. ඒකෙන් තමයි පන්තියක පැවැත්ම තීරණය. මොකද ඒ අපින් ඉගෙන ගන්න ළමයි සමාජගත වෙනවා. ඒගොල්ලෝ තව හයි එඩියුකේෂන් කරනවා. එතකොට ළමයින්ට තේරෙනවා අපි ඉගෙනුවද බොරු කරාද කියලා. ඒතර අපේ ඇත්තටම අපි මේක නිකන් ව්‍යාපාරයක් විදිහට ගත්තොත් අපේ කස්ටමර්ස්ලා තමයි ළමයි ටික. අපෙන් එළියට යන ළමයි ටික. ඒ ළමයි ටික පස්සේ අපේ දෙන කමෙන්ට් එක අපි ඉගෙනුවද නැද්ද? අපට විෂය පුළුවන්ද බැරිද කියලා ළමයාට දවසක තේරෙනවා. ළමයාට දවසක තේරෙනවා. එතකොට ඒ ළමයාට ඒ දේවල් තේරෙනකොට අපි දුර්වල නම් අපි විෂය නැති ගුරුවරයෙක් නම් අපි දුර්වල නම් අපි හරියට වැඩ ටික කරේ නැත්තම් නේද? එතකොට එයා අපට එයාගේ නංගි මල්ලියවත් තව එයාගේ ඥාතියෙක් වෙන ළමයෙක්වත් පස්සේ කාලෙක එයාගේ දරුවෙක්වත් අපේ පන්තියට එවන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එතකොට මේ ඒ හින්දා අර ඉගැන්වීම කියන එක පන්ති හැදෙන්න ගොඩක් බලපානවා. සාමාන්‍යයෙන් ඉතින් ඔය ටියුෂන් ගුරුවරයෙකුට කවදා හරි අපි ශේෂ්ත්‍රයේ හිටියොත් කවදා හරි පන්ති හරියනවා. සාමාන්‍යයෙන් එහෙම දෙයක් තියෙන. කියන්නේ අපි විෂයෙන් දුර්වල කෙනෙක් වුණත් අපට උපාධියක් තිබුණත් උපාධියක් නැති වුණත් එක කාලයක් අපේ නගරයක අවුරුදු යම් කාලයක් හිටියාම එක කාලයක් එනවා අපිට ක්ලාස් අපිට පන්ති හරියනවා. ඒ ළමයි ටික අපිට එන දවසක් එනවා. ඊට පස්සේ ඒක එනකන් අපි ඉවසගෙන ඉන්න ඕන. ඒ ළමයිට එනකොට අපි ඒ ළමයි ටික තියාගන්න වැඩ කරන්න අපි සූදානම් වෙලා ඉන්න ඕන. එතනදී දැන් ඒ ළමයි ටික ආවට පස්සේ දිගටම තියාගන්න පුළුවන් වෙන්නේ හොඳට උගන්වන ගුරුවරයෙක්ට විතරයි. හොඳ වැඩ පිළිවෙලක් තියෙන හොඳට උගන්වන දක්ෂ නේද? හොඳ දැනුමක් තියෙන ගුරුවරයෙක්ට විතරයි හොඳ වැඩ පිළිවෙලක් තියෙන ගුරුවරයෙක්ට විතරයි ළමයි ටික කාලයක් තියාගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඔය ලංකාවේ දැන් පහුගිය අවුරුදු 15 විතර අරගෙන බලන්නකෝ. ඒ කියන්නේ 2006 ඉඳන් වගේ 2026 වෙනකන් කෙමිස්ට්‍රි රැලි තිබුණානේ. කෙමිස්ට්‍රි රැලි ගොඩක් තිබුණා. ෆිසික්ස් රැලි ගොඩක් තිබුණා. බයෝ රැලි තිබුණා. එහෙම එක රැලි ආවා. සිංහල රැලි. එහෙම රැලි ආවා. ඊට පස්සේ රැලි වලින් උඩට එනවා. ඊට පස්සේ නැති වෙලා යනවා. ඒක තමයි සාමාන්‍ය වැඩේ. නමුත් අර ළමයි පොඩි එකම මට්ටමට ඉන්න ගුරුවරු නැති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අර මං කිව්ව කැටගරිස් වල තමයි. ඒ කැටගරි එකට උගන්වගෙන දිගටම මේ පන්ති පවත්වාගෙන යනවා. අර සමහර අය ඉන්නවා උඩ යනවා අඩු වෙනවා නැති වෙලා යනවා. එහෙම ඕන තරම් චරිත ඉන්නවා. හිටියා අපිත් එහෙම ගුරුන්ගේ පන්ති ගිහිල්ලා තියෙනවා. මම අර ඒ ගුරුන්ට තියෙන ගෞරවයක් වශයෙන් නම් සඳහන් කරන්න කැමති නැහැ. මම අර ඕගොල්ලන්ට කාට හරි මොනවා හරි දැනගන්න දෙයක් ගන්න තමයි මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට අර මෙහෙම කේස් එකකුත් තියෙනවා. මේ අර ළමයි ගොඩාක් ආවට පස්සේ අර
එතන ඉන්නේ ගොඩාක්ම තේරෙන්නේ නැති ළමයි. ඒ කියන්නේ මැද මට්ටමේ ඒ කියන්නේ එකපාර ළමයි ගොඩක් අපිට එනකොට ටියුෂන් එකේ එකපාර ළමයි ගොඩක් එනවා. හොඳ අපි ළමයි 50කට විතර උගන් ඉන්න ගමන් එකපාර ළමයි 400ක් විතර එනවා. එතකොට ඒ 400න් 250ක් විතරම අර S1 සහ S1 F1 ළමයි ඉන්නේ. සාමාන්‍ය 300ක් විතර 300ක් 350 400න් 350ක් විතරම ඉන්නේ CSF ළමයි. එතකොට අපිට අර ගොඩක් අපි ගැඹුරට උගන්න ගන්නත් බෑ. එතකොට වෙන්නේ අර ඉන්න ළමයිත් අඩු වෙනවා. එතකොට අර මට්ටමින් තමයි යන්න වෙන්නේ. ඒ මට්ටමින් දිගටම ගියාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් ළමයි ටිකක් වැඩි වෙනවා. ඊට පස්සේ අඩු වෙලා යනවා. එතකොට තමන්ගේ වැඩපිළිවෙල අපි හදා ගන්න වෙනවා. ඒකට ගැළපෙන විදිහට හදා ගන්න වෙනවා. නැත්තම් කරන්න තියෙන්නේ අර මං කිව්වාගේ මේ අර සර්ලා කිව්වාගේ ළමයින්ගේ වැඩක් නැහැ. එයාගේ ගුරුවරයාගේ තියෙනවා ලෙවල් එකක් මට්ටමක්. ඒ මට්ටමට ගුරුවරට ඉගෙනගෙන යන්න පුළුවන්. ඒ මට්ටමේ ඉන්න ළමයි ටික රැඳෙනවා. නැති ළමයි ටික අයින් වෙලා යනවා. එතකොට අර හැමදාම එකම ගාන තමයි ඉන්නේ. ළමයි වැඩි වෙන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. ඕක තමයි ගාන. මැරණකම්ම ඒ ගානට ළමයි එනවා. ඒක තමයි ඒ ඇත්ත. ඒ වගේ ගුරුවරු ඕන තරම් ඔයාලා කල්පනා කරලා බලන්න. ওই නගරවල ඕන තරම් ඒ වගේ ගුරුවරු ඉන්න හැම නගරයකම. වැඩි ප්‍රචාරණයක් නැහැ. හෑන්ඩ් බිලක්වත් ගහන්නේ නැහැ. ඒන ළමයි ටිකක් ඉන්නවා. ඒ ටික හැමදාම ඉන්නවා. ඒ ටිකට උගන්වගෙන යනවා. මම ඕක හොඳටම දැක්ක එකක් තමයි අම්බලගොඩ චිත්‍රාල් සර්. ඒ වගේ ක්ලාසස් කරන්නේ. තව ඔය ගාල්ලේ ප්‍රේමනාත් සර්. ඒ ළමයි සෙට් එකට ඊට පස්සේ අපේ ගාල්ලේ මේ මට මතකයි අපිත් ක්ලාස් ගියා මේ සුනිල් ප්‍රේමතිලක සර්. හරි. ඉතින් එහෙම ඉන්නවා. ඒක එක නගරවල ඉන්නවා එහෙම ගුරුවරු. සමහරවල්ලාට ප්‍රසිද්ධත් නෑ. ඒ ගානක් යනවා ඒ විදිහටම යනවා. ඒතකොට ළමයි වැඩි කරගන්න ඕන. දැන් අපි හිතමු O level class එකක්, A level class එකක් වගේ නම් ළමයි හිමීට වැඩි කරගන්න තරගෙනේ. ළමයි වැඩි කරගන්න නම් අපි පළවෙනි කාරණේ කතා කරා සබ්ජෙක්ට් එක හොඳට තියෙන්න ඕන. දෙවෙනි එක තමයි අපිට ළමයි වැඩි වෙන්නත් පස්සේ ළමයි ටික පවත්වාගෙන යන්නත් අපිට හොඳ අපි කියන්නේ අපේ এডুকেෂන් ලෙවල් එක වැදගත් වෙනවා. අපිට ඩිග්‍රී එකක් තියෙන එක. ඒක හොඳ ආභරණයක්. ඩිග්‍රී එකක් නැති වුණත් ක්ලාසස් හදා ගන්න පුළුවන්, පවත්වාගෙන යන්නත් පුළුවන්. නමුත් ඩිග්‍රී එකක් තියෙන එක අපිට හොඳ ආභරණයක්. ඒකෙන් අපිට හොඳ ආරක්ෂාවක් හම්බ වෙනවා. ඒ හින්දා ඩිග්‍රී එකක් තියෙන එක හරි වැදගත් වෙනවා. ළමයි වැඩි වෙන්න. මොකද ඒව බලලා තියෙන ළමයි ප්‍රමාණයක් ඉන්නවා. ඊට පස්සේ ක්ලාස් වල ළමයි වැඩි කරගන්න ඒ නගරේ ඉන්න අනිත් ගුරුවොත් එක්ක ඒක ඔයාලා කම්පෙයා වෙන්න වෙනවා. ඔයා කම්පෙයා වෙනවනේ. එතකොට පන්ති වල ළමයි වැඩි කරගන්න පුළුවන් අනිත් දේ තමයි හොඳ ටියුට් සෙට් එකක් තියෙනවා නම්. හරි දැන් උන මම ක්ලාසස් කරා ඉස්සර මම හැමෝම දෙන්නේ black and white ටියුට්ස් මම color ටියුට්ස් දෙන්න ගත්තා. එතකොට මට ළමයි ගොඩාක් එන්න ගත්තා. ඊට පස්සේ අනිත් ක්ලාස් වල ගුරුවරු පේපර් ලියන්නේ නැහැ. මම ඔන්න පේපර් ලියන්න පටන් ගන්නවා. එතකොට ඔන්න මට ඒකට ළමයි සෙට් එකක් එනවා. ඔන්න දැන් අනිත් ක්ලාස් වල අය ප්‍රැක්ටිකල් කරන්නේ ඔන්න මම ප්‍රැක්ටිකල් කරනවා. හරිද? අනිත් ක්ලාසස් වල පේරන්ට්ස් මීටින් නේ රිපෝට් කාඩ් නේ ඔන්න මම ඒව දෙනකොට ඔන්න එහෙම වෙනවා. අන්න එහෙම දැන් මේක පොඩි ගුරු අතරත් පොඩි තරගයක් තියෙනවනේ. ගුරුවරු එකිනෙකා බැනගෙන අපහාස කරගෙන එහෙම යන්නේ නැතුව උගන්නන එකෙන් තරඟ කරන එක මාර ක්වොලිටි. ඒක හරි උතුම්. මේක නරක නෑ. නේද? ගුරුවරු අතර තරඟයක් තියෙනවා සබ්ජෙක්ට් එකෙන් උගන්නන්න කරන වැඩපිළිවෙල තරඟයක් තියෙනවා. ඒක හොඳයි. අපහාස කරගන්නවට වඩා ඒක හොඳයි. ඒක තමයි වෙන්න ඕන. ඒකෙන් බෙනිෆිට් එකක් හම්බෙන්නේ ළමයාටනේ. ඒතර අන්න එහෙම ඔයාලට පුළුවන් ටියුට් සෙට් එක වෙනස් කරන්න පුළුවන්. වගේ පේපර්ස් වල ක්වොලිටි එක වෙනස් කරන්න පුළුවන්. ක්වොලිටි එක වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ළමයින්ට හොඳ වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. ඊට පස්සේ දෙමෝපියත් එක්ක තියෙන සම්බන්ධතාවය විශේෂයෙන්ම අපි හිතමු පොඩි ක්ලාස් කරන ළමයි එක වසරේ ඉඳන් සාමාන්‍යයෙන් ග්‍රේඩ් 6 7 වගේ වෙනකන් ක්ලාසස් කරන ටීචර් කෙනෙක් නම් ඒක වැදගත් වෙනවා. මේ ළමයි වැඩි කරගන්න. ඊට පස්සේ හැමෝම බෝඩ් එකක් එල්ලගෙන ක්ලාස් කරනවට වැඩි වාට ස්මාර්ට් ක්ලාස් රූම් එකක් හදන්න පුළුවන් නම් දැන් මේ අපි කරන්නේ ස්මාර්ට් ක්ලාස් රූම් එකේ මම දැන් මේ රෙකෝඩින් එක කරන්නේ. ඒ ස්මාර්ට් ක්ලාස් රූම් එකයි ස්මාර්ට් බෝඩ් එකක්. ඒ ළමයින්ට පහසුකම් දෙන්න පුළුවන් නම් දැන් හැමතැනම තියෙන ෆෑන් නම් වාට AC කරන්න පුළුවන්. එතකොට ළමයින්ට පහසුයි, මහන්සි නෑ. ඊට පස්සේ ස්මාර්ට් ක්ලාස් රූම් එක උගන්වනකොට වෙනදට වැඩිය හොඳට උගන්වන්න පුළුවන්, ප්‍රසන්ටේෂන් පෙන්වන්න පුළුවන්, වීඩියෝස් පෙන්වන්න පුළුවන්. ඒ පැත්තට නැඹුරු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තුමා මැත්ස් වගේ උගන්වන්නවට පුළුවන් ගණිතාගාරයක සංකල්පයක් දියුණු කරන්න. විද්‍යාව නම් ලැබ් එකක් කියන සංකල්පය ගොඩනගන්න පුළුවන්. එතකොට ළමයි වැඩි වෙනවා. එතකොට ළමයි වැඩි වෙන කියන්නේ ළමයි දැන් ඔය ළමයි 20 25ට යා වැඩි වෙන්නේ නැත්තේ ඒ ළමයි 20ක් ඇවිල්ලා ඉන්නේ ඔයාගේ අර ඔයා දැන් කරන එකට කැමති 20 තමයි ඒ ඉන්නේ. තව 20ක් එකතු කරගන්න නම් ඊට වැඩි වෙනස් දෙයක් කරන්න. දැන් හිතමු නිකන් ක්ලාස් රූම් එකක වා විද්‍යාව උගන්වන්න ඉන්නවා නම් ඔයා ප්‍රැක්ටිකල් කරන්න ගත්තාම තව ළමයි 30ක් විතරනේ ඒකට කැමති ළමයි 30ක්. ඊට පස්සේ ඔයා ක්ලාස් එක AC කරාම තව ළමයි 15ක් 20ක් ඉන්නවා සැපට ඉන්න කැමති ළමයි සෙට් එකක්.
ඊට පස්සේ පේපර් කරනවා නම් පොත් බලලා දෙනවා නම් පොත් බලනවට පේපර් කරනවට කැමති තවත් ළමයි 5ක් 10ක් හරි ඉන්නවා. ආන්නේ එහෙම තමයි ළමයි වැඩි වෙන්නේ. වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම අපි කල්පනා කළා මොකද කරන්නේ? ඒ එක එක ඔප්ෂන්ස් තමයි එකතු කරන්නේ. එතකොට ළමයි ටික වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ප්‍රචාරණය. අපි හම්බ කරන දේවල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ටියුෂන් කරන අපි කියන්නේ ටියුෂන් කාරයෙක් කියලා. ටියුෂන් කරන කෙනෙක් විදියට දිගට ඉන්න බලාපොරොත්තු වෙන ප්‍රචාරණය කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකක් හරි විෂයකට නම කිව්ව ගමන් එයාගේ නම මතක් වෙනවා නම් ගොඩක් හොඳයි. අපි තුම පන්තියක් හොය ඉන්න මට කෙමිස්ට්‍රි පන්තියකට යන්න ඕන කියලා කිව්ව ගමන් ළමයා ගොළුවට එනවා නම් මෙන්න මේ පන්තියට යන්න කියලා. සමහරට ළමයට ඔළුවට එන්නේ නැහැ වෙන කෙනෙක් අමාරට කියනවා මෙන්න මෙයාගේ පන්තිය යන්න කියලා. ඒ කියන්නේ ඒ නමක් හදන එක නේද? එතකොට අර එළියේ නමක් හදනවට වැඩිය තමන්ගේ ටාගට් ක්‍රවුඩ් එකට නමක් හදන එකත් හරි වැදගත්. ටාගට් ක්‍රවුඩ් එක දැනගත්තාම ඇති. තේරුණාද? ඒක හරි වැදගත්. ඉතින් අන්න ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් ඉන්න ළමයි ප්‍රමාණය වැඩි කරගන්න. හරිද? ඒක ওই වගේ තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේක බලන ගුරුවරු ගොඩක් ඇති. එතකොට ඔයාලගේ අත්දැකීම් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ අත්දැකීම් මම කැමති මේ කමෙන්ට් කරනවා නම් තව ඔය ළමයි වැඩි කරගන්න ක්‍රම තියෙනවා මේ නගරේ ඉන්න ප්‍රධානම ගුරුවරයාට බයින විෂය කරන ඒ විෂය කරන ඒ කියන්නේ ක්ලාස් නගරයක ඉන්න ගමන් ඒ නගරේ පන්ති පටන් අරන් අනිත් ගුරුවරුන්ට බයින එකේ වගේ. එතකොට ඒ කට්ටිය ඔන්න දැන් රණ්ඩු වෙනවා බැන ගන්නවා. එතකොට ළමයි අතර මොකද වෙන්නේ ප්‍රසිද්ධ වෙනවා. ඒ විදිහින් අර බාලපන්නේ අර සෙකන්ඩ් ක්ලාස් වැඩි. ඉතින් අර බාලපන්නේ ටියුෂන්. එතනට වැටෙන්න එපා. එතකොට තමන්ගේ ගෞරවයත් නැති වෙනවා. නේද? වෙනත් නීතිමය ප්‍රශ්න එන්නත් පුළුවන්. ඉතින් කාටවත් මුකුත් කියන්න එපා. يعني කිසිම ගුරුවරයෙකුට මුකුත් කියන්නේ නැතුව තමන් පාඩුවේ ක්ලාස් එකක් හදාගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. නේද? ඒතකොට තමන් පාඩුවේ හිටියාම තමන්ට මොනවා හරි මේ කියාගෙන එනවා නම් තමන්ට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න උනත් පුළුවන් නේ. තමන් මුකුත් කියලා නෙමෙයිනේ. ඒ වගේ අර වෙන ගරිල්ලා ක්‍රමවලට ළමයි ගන්න හදන ක්‍රමත් තියෙනවා. ඉතින් අර ඔය බැන ගන්න එක එක තර්ඩ් ක්ලාස් වැඩක්. තව ළමයි විදියට අර එක එක ගුරුවරුන්ගේ ගෲප්ස් වලට රින්ගනවා. රින්ගලා ෆ්‍රී ක්ලාස් නම් විල ඉන්න පුළුවන් අර මේව කියලා මැසේජස් දාලා ළමයිව ගන්න හදනවා. ඊට පස්සේ තව ඔය කරනවා අපිට හිතෙන්නේ නැති මාස්ටර් මයින්ඩ් ජරා වැඩත් කරනවා. ඒ කියන්නේ ඉන්න ප්‍රධාන ගුරුවරයාට මොනවා හරි ඔය අනවශ්‍ය දේවල් නේද? මොනවා හරි ඒවා වීඩියෝස් හදලා දානවා. එහෙම නැත්නම් එක එක අසත්‍ය ප්‍රචාර ගෙනියනවා. ජරා දේවල් හදන්න පුළුවන් නේ. ඒ වගේ කරලා අර ළමයි අතර හදනවා මත. දැන් ගොඩක් දුරට මම දැකලා තියෙනවා තරුණ ඔය ස්මාර්ට් ගුරු මුදල් ඇහැට ගන්න පේන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනේ. ගොඩක් දුරට සර්ලාට තමයි වෙන්නේ. අර නිකන් අර ගෑන් ළමයිට ආකර්ෂණය තියෙනකොට ඒ ආකර්ෂණය නැති කරන්න විවිධ අර මඩ ප්‍රචාර ගෙනියනවා නිකන් අර ජරා ඒවා හදනවා. කතන්දර. ඒතකොට අර දෙමව්පියෝ ළමෙක් යවන්නේ එහෙමත් අර බයයිනේ. ඒ වගේ දේවල් කරනවා. ඉතින් අර ඒවා පැතිරෙන වේගය වැඩි, බොරුවක් වුණත් පැතිරෙන වේගය වැඩි. ඒ හින්දා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ අර නරක ක්‍රම වලින් ළමයි ගන්න හදන ගුරුවරුත් ෆීල්ඩ් එකේ ඉන්නකොට ඕන තරම් හම්බ වෙනවා. අපිටත් එහෙම ගොඩාක් හම්බෙලා තියෙනවා. ඒතකොට ඒ දැන්වලදී අපි ගොඩක් මේ ප්‍රවේශමෙන් මේ වැඩ කරන්න ඕන කල්පනා කරලා ඒ වැඩ කරන්න ඕනේ. හරිද? ඉතින් ඕක තමයි තව ඉතින් මෙහෙමයි. ඉතින් අර එකපාර ළමයි වැඩි වෙන්නේ නැහැ. අර හිමින් කරගෙන යනකොට හොඳයි. දැන් ඔය බලන්න ඔය ගොඩක් ක්ලාසස් පටන් ගත්ත ගුරුවරුන්ගේ වීඩියෝස් එකෙන් පෙන්නලා තියෙන්නේ. එක ළමයට අවුරුද්දක් විතර උගන්වලා තියෙනවා. ඊට පස්සේ නිකන් පොඩි චූටි බෝඩ් එකක් එල්ලගෙන ක්ලාස් කරලා තියෙනවා. ඩෙස්ක් එක හදාගෙන ක්ලාස් කරලා තියෙනවා. ඊට පස්සේ උඩ ක්ලාස් එක පොඩ වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ AC කරලා තියෙනවා. ඒක ඊට පස්සේ නිකන් අර රික්වයර්මන්ට්ස් දාලා නිකන් ලැබ් එක වගේ කරලා තියෙනවා. ඔහොම ටික පොඩ ඉතින් වැඩි කරන් ගිහිල්ලා තියෙනවා. එහෙම තමයි මේ හැම කෙනෙක්ම මේ ක්ලාසස් හදාගෙන තියෙන්නේ. මේ කවුරුත් එකපාර මේ ගොඩ නගාගෙන නැහැ. ඒක තමයි ඇත්ත. ඒ හින්දා මේ අර ටියුෂන් ක්ලාස් එකක් ඉතින් හොඳට හදාගන්න ඉවසීම කියන එකත් ඉතින් මේ හරි වැදගත් වෙනවා. ඉවසීමෙන් තමයි මේ අපට ඒ ටික හදාගන්න වෙන්නේ. නේද? ඉතින් මේ ළමයි වැඩි කරගන්න පුළුවන් තව ක්‍රම අපේ මේක බලන ගුරුවරු ඉන්නවනම් ආධුනික ගුරුවරුන්ට බලා ගන්න කියලා කමෙන්ට් එකක් දාන්න කියලා තිලුණා. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයුබෝවන්.